අදත් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕගොල්ලෝ හැමදෙනාම ආයිබෝවන් කියලා අපේ වැඩසටහනට බොහොම ගෞරවාදරයෙන් පිළිගන්නවා. සිහිවරම් මාලාවක් තුළට යම් ආකාරයක අශුද්ධ බලවේගයක් පැමිණිලා එම සිහිවරම තුළ තියෙනා වූ යම් ආකාර සුවිශේෂ ගුණාංග විනාශ කරන්න පුළුවන්ද? ඒ අශුද්ධ ආත්මයට පුළුවන්ද මේ සිහිවරමට සංයෝග වෙලා යම් ආකාරයට ඒ තියෙන සිහිවරම හිමි පුද්ගලයාගේ ජීවිතය යම් ආකාරයකට අනතුරකට පත් කරන්න පුළුවන්ද යන වග තමයි අද අපි වැඩසටහන පුරාවට කතා කරන්නේ. මොකද හේතුව විශාල දරුවෝ ප්‍රමාණයක් මේ කතාව අපෙන් විමසලා සිටිනවා. ගොඩක් දරුවෝ අහනවා තමන්ට යම් ආකාරයකට සිහිවරමක් තියෙන බව හඟවන ලක්ෂණ පෙන්නුම් කරනවා කියලා. මොකද අපි කලින් එවැනි වැඩසටහන් දාලා තියෙනවා. සිහිවරම් මාලාවක ලක්ෂණ මොනවාද කියලා තමන්ට හරියාකාර තේරුම් බේරුම් කරගන්න. ඉතින් ඒ ලක්ෂණ තුලින් අපේ දරුවෝ තේරුම් ගත්තට පස්සේ තමන්ගේ වරමේ ස්වභාවය ගැන තමන්ට තියෙන වරමත් එක්ක නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් තමන්ට එළඹෙන්න පුළුවන්. ඉතින් ඒ එළඹෙන්නේ කොයි ආකාරයක හේතුවක්ද කියලා බැලුවොත් සමහර විට තමන්ගේ තියෙන වරම් මාලාවත් එක්ක අශුද්ධ ශක්ති මාලාවක් අනිවාර්යෙන්ම තමන්ගේ වරම් මාලාවට සංයෝග වෙලා වෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවකදී තමන්ට යම් අශුද්ධ ශක්තියක් මේ තමන්ට තියෙන සීවරම් මාලාවට සංයෝග වෙලා කියලා තමන් කොයි ආකාරයකටද දැනගන්නේ. තමන්ගේ තියෙන සිහිවරමේ නිවැරදි ඵලදායීතාවයක් ඇති කරගන්න නම් තමන් නිතර තමන්ගේ ආගම මොකක් වුණත් තමන්ගේ ආගමික වතාවත් වල නියැලෙන්න ඕනේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් බුද්ධ ආගමේ අපේ දරුවෙක් නම් ඒ අදාළ කරන බෝධි පූජා ඒ වගේම ආධ්‍යාත්මීය ශක්තිය ඉහළ නන්වා ගැනීමට කළ යුතු භාවනා ආදී දේවල් තමන් හරියාකාර කරන්න ඕනේ. එහෙම කරොත් තමයි තමන්ගේ තියෙන ශක්ති මාලාවන් හරියාකාර ප්‍රඥා ගෝචරව තමන්ට ඉදිරි දැක්මක් ඉදිරි පැවැත්මක් ඇති කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව තමන්ට සිහිවරමක් තියෙනවා කියලා තමන්ට නිතර තද හිසේ කැක්කුම් ඒ වගේම තමන්ගේ ඒ උදරයේ ප්‍රදේශයේ යම් ආකාරයකට වේදනාවට ලක් වෙනවා නම් තමන්ගේ ශරීරයේ කොච්චර වෙලා කියන්නේ කොයි ආකාරයකට බැලුවත් හැම වෙලේම වේදනාව දෙන සත්‍යයන් තියෙනවා නම් තමන්ට නිවැරදි ගුරුවරයෙක් ලව්වා පරීක්ෂාවක් කරගන්න තමන්ගේ වරමත් එක්ක තමන්ට යම් ආකාරයකට අශුද්ධ බලවේග ක්‍රියාත්මක වීමක් තියෙනවද කියලා. මොකද හේතුව කෙනෙක්ට හැම වෙලේම දෙවි හාමුදුරුවන්ගෙන් ප්‍රසාදයලත් වරම් මාලාවක් තියෙනවා නම් දෙවි හාමුදුරුවන්ගෙන් ආශිර්වාදයලත් වරම් මාලාවක් තියෙනවා නම් ඒ දරුවගේ ජීවිත අනිවාර්යයෙන්ම කවදාවත් වරදින්න විදිහක් නැහැ. කරන කියන දේවල් සාර්ථක වෙලා දියුණු වෙනි පෙත්තටම යන්න පුළුවන් පැතිකඩයන් විවෘත වෙනවා. ඉතින් එවැනි තත්යකට යන්න බැරි වෙනවා කියන්නේ හැමදාම ජීවිතේ කරදරයට පත් වෙනවා කියන්නේ තමන්ට අනිවාර්යයෙන්ම යම් ආකාරයක තමාගේ වරමට සම්බන්ධව ගැටලුවක් අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. මේ ගොඩක් වෙලාවට සීවරම් දෙන ප්‍රධාන දේව ශක්තියෙන් තියෙනවා තමන්ගේ පෙර උප්පත්තිය. තමන්ගේ උප්පත්තියේ තමන් කරන්නා වූ පින් කුසල ඒ වගේම තමන්ගේ පෙර භවයන් වල තමන් කරන්නා වූ පින් කුසල් රැගෙන හැවිල්ලා තමයි තමන්ට මේ සීවරම් මාලා ඉච්ඡ සිද්ධ වෙන්නේ. මේ කාරණාවෙදී තමන්ට තමන්ගේ ඥාති හිත මිත්‍ර ආදී කිව්ගෙනුත් වරම් සහ ඒ වගේම ඉෂ්ට දෙවි කෙනෙක් වෙච්චා වූ යම් ආකාර දේව ශක්තියක් තුලුත් එවැනි වරම් ආකාර තමාට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ ලැබෙන වරම කොයි හැටිවත් තමාගේ ශක්තිය තමාගේ උප්පත්ති ශක්තිය සහ ඒ වරමින් ලැබෙනා වූ ශක්තිය සියලු ආකාරයට යම් ආකාර සම්බන්ධ වීමක් මුදුන්පත් වීමක් ඇති වෙන්න ඕනේ. ඇතිවීමත් එක්ක තමයි
තමන්ට මේ තමගේ වරම් මාලාව හරියාකාර සක්‍රිය කරගෙන ගමන් මාර්ගයකට යන්න මන් පෙත් විවර වෙන්නේ. එතකොට තවත් දෙයක් කියන්න ඕනේ. ගොඩක් දැන් සමහර දරුවෝ ඉන්නවා, ඒ දරුවන්ගේ ජීවිතේ යම් ආකාරයකට ගලාගෙන කියන්නේ ඔහේ අරමුණක් නැතුව ගලාගෙන යන ජීවිත තියෙනවා. ඉතින් එවැන්නක් සිදුවන්නත් පුළුවන් මේ විශේෂයෙන්ම මේ සිහිවරම් තුරදී. මොකද හේතුව මේක ටිකක් සංකීර්ණ කාරණාවක්. මේක අහන දරුවෝ පොඩ්ඩක් මේක හරියාකාරව තේරුම් ගන්න. මොකද හේතුව මේ අපිට කියන්නේ දැන් අපිට සමාජයේ මේ කටයුතු කාරණා බලාගෙන යන මොහොතේදී අපිට තේරෙනවා මේ හැම දෙයක්ම මේ දරුවන්ට යම් ආකාර පිහිටක් දෙයි හාමුදුරුවන්ගෙන් බැල්මක් ඥාති දේවි කෙනෙක්ගේ ඥාතිෂ්ඨකාමී ශක්තියකකින් බැල්ම තුලින් තමයි මේ තමන් යන ගමන කැඹුරුම තමන්ගේ දියුණුව එහෙම නැත්නම් තමන්ගේ පරිහානිය හරි ඇත්තටම ඇති වෙන්නේ මේ යම් ආකාර සියලු ශක්තිමාලා තුලින්. එතකොට හොඳ ශක්තියක් තිබ්බොත් තමාට පුළුවන් වෙනවා මේ ගමන බොහොම වේගින් ලස්සනට ගමන් කරන්න. ඒ වගේම තමයි නරක ශක්තියක් තමන්ට අපොළ විදියට හිටියොත් නරකට හිටියොත් තමාගේ අර සියලු දේවල් මේ හරියාකාර යන්න බැරි වෙලා ගමන තමන් බලාපොරොත්තු වෙන විදියට යන්න බැරිලා තමන්ට ගැටලුකාරී තත්ත්වයන් රාශියක් ඉෂ්ට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අද ඔයගොල්ලන්ට කියන්නේ කොයි ආකාරයක හෝ සිහිවරම් මාලාවක් තියෙනවා නම් ඒ සිහිවරම් මාලාව තුලට යම් ආකාර අසුද්ධ බලවේග ගමන් කරනවා නම් ඒ අසුද්ධ බලවේග තමන්ගේ වරම් මාලාවෙන් ඉවත් කරගන්න පුළුවන් යම් ආකාර ක්‍රමවේද කිහිපයක් අනිවාර්යයෙන්ම ඔයාලා හොඳට නිවැරදිව පංචශීල සමාදන් වෙන්න ඕනේ. හැමදාම පංචශීලයේ සමාදන් වෙලා ඒ අනුව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමන්ට හැකි කාල සීමාවක කියන්නේ විශේෂයෙන්ම ගොඩක් හොඳයි පුර පක්ෂයේදී තමාට පුළුවන් බෝධි පූජා කටයුතු තමන්ගේ ගමේ පන්සලට එහෙම නැත්නම් තමන් යම් ආකාර ආගමික ස්ථානයකට තමන් තෝරාගත්ත සිද්ධාස්ථානයක් තියෙන ඒ සිද්ධාස්ථාන වලට ගිහිල්ලා තමන්ට පුළුවන් වෙනවා බෝධි පූජා ආදී කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න. ඉතින් ඔය වගේ කරගෙන යනකොට ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම පංචශීලය මම කලිනුත් කිව්වා පංචශීලයේ සමාදන් වෙන්න ඕනේ. එතකොට තමන්ට ඉෂ්ට දෙවි කෙනෙක් ඉන්නවනම් ඒ ඉෂ්ට දෙවි කෙනා තමන් නිවැරදිව දැනගන්න ඕනේ. ඒ දැනගෙන ඉවර වෙලා ඒ ඉෂ්ට දෙවි හාමුදුරුව ප්‍රධාන වශයෙන් ශක්තිය අරගෙන එන ප්‍රධාන දේව ශක්තිය කුමක්ද කියලා දැනගන්න ඕනේ. ඒ දැනගත්තයි පස්සේ දෙවි හාමුදුරුවන්ට තමන්ගේ ගමේ පන්සලේ හරි ගමක් නැහැ ඒ දේව කුටිය තියෙනවා නම් එහෙම නැත්නම් මේ දෙවි හාමුදුරුව වැඩ වාසය කරන දෙවලකට ගිහිල්ලා තමන් පළතුරු පූජාවක් තියලා දෙවි හාමුදුරුවන්ට අප කරලා බාර කරලා එතන ඒ දේවස්ථානයේ සිටින දේවගැතිවරයාට හරි කියලා මේ කාරණාව හරියාකාර කරගන්න. ඉතින් තමාට තියෙන මේ ගැටලුව යම් ආකාරයකට කියලා මේ දෙයින් තමන්ගේ මේ සිහිවරම තමන්ට තියෙන ශක්තිය අසුද්ධ බලවේගයක් සතු කරගෙන ඉන්නවා නම් ඒ දේවල් ඈඩ් කරලා අයින් කරලා තමන්ට යන ගමන සාර්ථකව යන්න පිහිට ශක්තිය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරන්න. එතකොට තමන්ගේ ඒ මේ යන දසා කාලය සමග බොහෝ විට තමාට ඒ දෝසන්ධකාර තත්ත්වයන් තමාගේ ජීවිතෙන් දුරුවන් වෙලා තමාට සිත සාන්තියක් පිහිටක් උදාපත් වෙන්න පුළුවන් පැතිකඩක් අනිවාර්යයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මොකද විශාල දරුවෝ ප්‍රමාණයක් කතා කරලා කියනවා ගුරුතුමනි මෙන්න මේ ආකාර අපේ වරම් මාලාවක් තියෙනවා කියලා අපිට දැනෙනවා. ඒ වුණාට තිබ්බට නිවැරදි ගුරු ඇසුරක් නැහැ. ඒ වගේම තමයි හැමදාම මේ වරමත් එක්ක ප්‍රශ්න කරදර ඇති වෙනවා කියලා. ඉතින් මගේ සෑම රත්තරන් දරුවෙක්ටම එන්න අවස්ථාව ලැබෙන්නේ නැහනේ මාව මුණ ගැහෙන්න. ඉතින් ඒ සෑම සියලු දරුවෙක්ට
තමයි මේක පොදුවේ කිව්ව කාරණාවක්. පුළුවන් නම් තමන්ගේ පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් තියලා ආගමික වතාවත් නිශ්චයාකාර සිද්ධ ඉෂ්ට කරගෙන තමන්ට අදාළ ඉෂ්ට දෙවි කෙනෙක් ඉන්නවනම් ඒ ඉෂ්ට දෙවි කෙනා කවුද කියලා යම් ආකාරයකට තේරුම් අරගෙන ඉෂ්ට දේවතාවුන් වහන්සේ වෙනුවෙන් පූජාවක් තියලා ඉල්ලීමක් කරන්න. මෙන්න මේ කාරණාව මේ ආකාරයට ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියලා. එතකොට බොහෝ විට තමන්ගේ තියෙන ග්‍රහඵල තත්වයන් මත තමන්ට සුබ කාලයක් එළඹෙන්න තියෙනවා නම් තමන්ගේ ජීවිතයේ යම් ආකාරයකට හොඳ පැත්ත ඉටු කරන්න පුළුවන් ග්‍රහ දෝෂ අයින් වෙච්ච කාලයක් නම් තමන්ට අනිවාර්යයෙන්ම මේ කටයුතු මේ මම ඔය කියපු වත් පිළිවෙත් තුළින්ම සාර්ථකත්වයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් නිවැරදි ගුරු ඇසුරක් ලැබලා තමන්ගේ තියෙන දෝෂ අන්ධකාර යම් ආකාරයකට අයින් කරන්න තමාගේ ශරීරයට බැඳිච්ච දෝෂ අන්ධකාර තියෙනවා නම් ඒ දේවල් අනිවාර්යයෙන්ම ඉවත් කරලා තමන්ගේ වරම යම් ආකාරයකට සමන්ට ලැබිච්ච පෙර පිනට ලැබිච්ච සිහිවරම සුද්ධ කරගෙන තමන්ට යම් ආකාර දැනීමක් ලැබීමක් ශක්තියක් මුදුන්පත් කරගෙන මේ වරම් ජීවිතේ වරම් ගමන දේව සේවය අතිසාර්ථක කරගන්න තමන්ට අනිවාර්යයෙන්ම අවකාශය ලැබෙනවා. එහෙනම් ඒ යම් ආකාරයකට අවබෝධයක් ලැබුණා කියලා හිතනවා මේ අපි කතා කරපු කාරණා පිළිබඳව සිතා බලද්දී. ඉතින් එහෙනම් අලුත් වැඩසටහනක් ඔයාලා හමුවේ තබන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වැඩසටහන මෙතනින් හමාර කරනවා. ඔයාලා හැමදෙනාටම තුම් වූ ගම්බාර නම්බුකාර තෙදකාර හැඩකාර ශ්‍රී සිද්ධ සෝනියන් දිව්‍ය හාමුදුරුවන්ගේ පිහිටත් උතුම් වූ මහා භද්‍රකාලී වෑණියන්ගේ පිහිට අවසරයක් ලැබෙන්න ඕනේ කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි.